හායි යාළුවනේ ඔයාලා දෙක තුලා ඉන්නේ පෙට් ෆිෂ් ටොක් එකත් එක්ක. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ ෂෝට් වීඩියෝ එකකින් ඔස්කා ෆිෂ් ගැන. ඉතින් ඔස්කා ෆිෂ් කියන්නේ ඉතින් අපිට කඩේකින් ගන්න පුළුවන් හොඳ ආයු කාලයක් තියෙන අවුරුදු 15ක විතර ජීවත් වෙන. ඒ වගේම හොඳ ප්‍රයිස් රේන්ජ් එක මාකට් එකේ ඉන්න. ඒ වගේම පහසුවෙන්ම ඕන කෙනෙක්ට හදා ගන්න පුළුවන් මාළුවේ තමයි මේ ඔස්කා ෆිෂ් කියන්නේ. ඉතින් මේ ෆිෂ් එකේ තියෙන විශේෂත්වය තමයි මෙයාලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඩොග් ඔෆ් ඇක්වේරියම් විදියට. එහෙම නැත්නම් ජලයේ ඉන්න සුනකයා විදියට තමයි මේ මාළුව හදාගන්නේ. මොකද මේ මාළුවාගේ හොඳ බුද්ධි මට්ටමක් තියෙනවා. ඉතින් මේ හේතුව හින්දාම මේ මාළුව අපිට ඉක්මනින් ට්‍රේන් කරගන්න වගේම අතින් ෆීඩ් දෙන්න, ඒ වගේම මේ මාළුව අල්ලන්න කරන්න අපිට පොඩි කාලේ ඉඳන්ම ට්‍රේන් කරගන්න පුළුවන්. ඉතින් මෙයා ස්වාමියාට දක්වන ආදරය, ඒ වගේම මෙයාලා ෆීඩ් කරන වෙලාවට දක්වන ඇග්‍රෙසිව් එකත් එක්ක ඉතින් මෙයාලව ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට ගිහින් බලමු මේ මාළුවාට ඕනි ටැංක් කන්ඩිෂන් මොන වගේද, මෙයාගේ ටැම් මේස්ලා කවුද, ඒ වගේම මේකේ මේ මාළුන්ගේ ඉන්න කලර් කලෙක්ෂන් එකකුත් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අපි ගිහින් වීඩියෝ එකේ බලමු කොහොමද මේ මාළුවා හදන්නේ කියලා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක. ඩොග් ඔෆ් ඇක්වේරියම් හෙවත් ඔස්කා ෆිෂ් ගේ නිජබිම් වන්නේ දකුණු අප්‍රිකාවේ ඇමසන් ගංගාව ආශ්‍රිතවයි. මෙම එක් මාළුවෙක් අඟල් 12-14ක් අතර ප්‍රමාණයක් වර්ධනය වේ. ටැංක් කන්ඩිෂන් එක එක් මාළුවෙක්ට සාමාන්‍යයෙන් ගැන් 55ක පමණ ප්‍රමාණයක ඉඩ අවශ්‍යයි. ටැංක් එක pH ලෙවල් එක සාමාන්‍යයෙන් 6-8 අතර රඳවා ගැනීම අනිවාර්ය වේ. ටැංක් එකක වතුර පිරිසිදුව තබා ගැනීම මගින් මෙයාලට ඇතිවන ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ හොඳ වර්ධනයකුත් ලබා ගන්න පුළුවන්. ඉස්ස සහ හොඳ පැලට් එකක් යූස් කිරීමෙන් මෙයාලගේ වර්ධනය වගේම හොඳ කලර් එකක් ලබා ගන්නත් පුළුවන්. අපි දැන් බලමු කලර් එක අනුව මෙයාලගේ වර්ග කීපයක්. ඔස්කා ෆිෂ් ගේ ටැංක් මේස්ලා විදිහට අපිට පෙකෝ ෆිෂ් වගේ එයාලගේ ශරීර ප්‍රමාණයට වර්ධනය වෙන මාළුවෙක් හඳුන්වා දෙන්න පුළුවන්. මොකද මෙයාලගේ ශරීර ප්‍රමාණයට වඩා කුඩා මසුන්ට ඉක්මනින් ඇටැක් කරනවා. සාමාන්‍යයෙන් මේ මාළුවෙක් මාකට් එකේ රුපියල් 3000කට වගේ මුදලකට මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.